මේක හදන්න තියෙන පැත්තකදී 24යි කියලා දෙතර දෘශ්‍ය මේකේ සත්‍ය දුරයි දෘශ්‍ය දුරයි සමීකරණ මත තියාගන්න තියෙන්නේ සත්‍ය දුර දෘශ්‍ය දුර සමානයි සත්‍ය දිග බෙදීම වර්තනාංකය. ඒතර මේක ඒ ගානෙන් බෙදුවාම අපිට එනවා සත්‍ය දුර ඇත්තටම එන්නේ 16යි කියලා. මෙයාට ඇත්තටම පේන්නේ මේක 12කින් නම් නෑ මේක මෙයාට පේන්නේ 12කින් නම් ඇත්තම මේක 16 න අනිත් පැත්තෙන් බලනකොට පේන්නේ 4යි කියලානේ. ඒතර ඒක උත්තරේ නෑ සෝරි 6යි. උත්තරේ 6යි කියලා එකෙන් එනවා. ඊට පස්සේ මේකට මේ ගානේ රොකට්ටුවේ ගානදී රොකට්ටුව ලිෆ්ට් ඔෆ් කරද්දී රොකට්ටුවෙන් එන ප්‍රවේගයට අමතරව තව ගුරුත්ව ත්වරණයක් බලපාන්න. එතකොට m ධන ඒ කියන්නේ f සමාන m දාද්දී a වලට එන්නේ g ධන a කියන එක. එතකොට g කියන්නේ ගුරුත්ව ත්වරණය, දෙක කියන්නේ මේකේ දීලා තියෙන ත්වරණය හෙල්ලන ත්වරණය. මේක හරි මේකේ මත තියාගන්න තියෙන ආත්‍ය අඩු කළාම මේකත් අඩු වෙනවා. ආත්‍ය අඩු කරාම නුගිසුම් ප්‍රමාණය අඩු වෙනවා කියන එක. මේක මෙතනට ගියාම නුගිසුම් 3ක් ඇසුණු කියන එක 256 259 වෙන්න පුළුවන් 253 වෙන්න පුළුවන්. ආය නැවත නුගිසුම් 3ක් දුන්න කියන්නේ එතකොට ඒක අඩු වෙනවා. එතකොට 259 259 අනිවාර්යෙන් වෙන්න ඕනේ. එතකොට 3ක් අඩු වෙනවා කියන්නේ 256යි. දැන් කම්බිය අධ්‍ය අඩු කරාම එන්නේ 256න් 3ක් අඩු කරාම 253යි. එතකොට 52 අනිත් ඒවා වල නැහැ මේකේ. හරිද? මේක අපිට බලන්න තියෙන්නේ පහක් දියදී පරිපථ රූපසරණ හරි v1 දැන් මේක අපිට පේන්නේ කෙලින්ම v1 සමානයි v2 කියලා. මොකද මේ දෙකම පරිපූර්ණයි කියලා දීලා තියෙනවා. ඒට ඒ පරිපූර්ණයි කියන්නේ මීටර පරිපූර්ණයි කියලා තියෙනවා. v1 සමානයි v2 කියන එක අනිවාර්යෙන් අපි දන්නවා. r කියන එක මේ කඩා ගත්තාම r බෙදීම දෙකක් යනවා. මෙතෙන්ට එනවා r. එතකොට වැඩිපුර ධාරාව යන්නේ r බෙදීම දෙකෙන්. එතකොට i1 i2 කියන එක ලොකු වෙන්නත් ඕනේ. i2 කියන එක ලොකු වෙලා v1 v2 ට සමානලා තියෙන මේක. මේක හරි මේක මත තියාගන්න තියෙන්නේ මේ විභවමාන පරිපථයක්. හරිද? මේකේ අපි අහන්නේ r හි කුමනාගේටද මේක සන්තුලනය වෙන්නේ කියලානේ. ඒතර මේක අර විභව බෙදුම් ක්‍රමයෙන් තමයි ගන්න තියෙන්නේ. ඒතර e1 වලට එන්නේ r1 e1 බෙදීම r1 සමානයි e2 බෙදීම r1 සමානයි e1 බෙදීම r1 ධන r. ඕක සමීකරණය සුළු කරායින් පස්සේ නා අපේ උත්තරේ පස්වෙනි එක කියලා. මෙතන කෑලි ගානක් තියෙනනේ කෑලි n ගානක් තියෙන එන්ජින් එකෙන් තමයි මේක හදාගන්න තියෙන්නේ. ඒක අපි දන්නවා කලින් දවස් 10 ගානකට අහලා තිබ්බා. තුන්වෙනි එකකට එන්නේ මේක සම්පූර්ණ පරිපූර්ණ මේ චක්‍රයක් තියෙන්නේ UB විශාල UA කියලා තියෙන සම්පූර්ණ ක්‍රියාවලිය මගින් කරන සඵල කාර්ය ධන වේ. ඒතකොට මේ පැත්තට ධන මේකක් තියෙනවා මේ පැත්තට ඉන්න. ඒතකොට මෙන්න මේ කැලල තමයි ඔය කරන ලද කාර්යය. ඒතකොට ඒකට එන්නේ ධනාගයක් කියන එක හරි. A සිට B දක්වා